මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ChatGPT එක කියලා ඉමේජ් එක ජෙනරේට් කරගන්න විදිහ. හරි. අපි වීඩියෝ එක බලමු කොහොමද ChatGPT එක කියලා අපි ඉමේජ් එක ජෙනරේට් කරගන්නේ කියලා. හරි. අපිට තියෙන්නේ ChatGPT වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදිහට ෆෝල්ඩර් එකක් ඕපන් කරගෙන අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක දෙන්න. අපි මේ ප්‍රොම්ප්ට් එක දෙද්දි එකටම කියන්න ඕන can you generate this image කියලා ඉමේජ් එකේ අවශ්‍ය වෙන්න දේවල් ටික තමයි අපි මේ ප්‍රොම්ප්ට් එකක් විදිහට දෙන්නේ. හරි. මම මේ වෙද්දි ප්‍රොම්ප්ට් එක ඩිසයින් කරන් තියෙනවා මම ඒක පේස්ට් කරගන්නම්. හරි. මම දැම්මේ can you generate an image Elon Musk and Mark Zuckerberg in front of the Sri Lankan Lion Rock with Sri Lankan flag කියන එක. ඒ කියන්නේ ඉලොන් මස්කුයි මාක් සකර්බර්ග්යි ශ්‍රී ලංකාවේ සීගිරිය ඉස්සරහා ඉන්නවා ශ්‍රී ලංකා කොඩියත් සමග කියලා. හරි. අපි මේක දැන් දීලා බලමු ChatGPT මොන වගේ ඉමේජ් එකක් අපිට ජෙනරේට් කරලා දෙයිද කියලා. මේක සාමාන්‍ය ප්‍රොම්ප්ට් එකක් දීලා අපිට අවශ්‍ය ප්‍රශ්නයකට ආන්සර් එකක් ගන්න විදිහම තමයි අපිට ChatGPT ට කමාන්ඩ් එක දෙන්න කලින් කියන්න ඕන මේක ඉමේජ් එකක් විදිහට අපිට ජෙනරේට් කරලා දෙන්න කියලා. ඒතකොට ChatGPT අපිට ඒ විදිහට ජෙනරේට් කරලා දෙනවා. හරි. දැන් ක්‍රියේට් වෙමින් තමයි තියෙන්නේ. අපි බලමු මොන වගේ ඉමේජ් එකක්ද ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරි අපිට බලා ගන්න පුළුවන් ලස්සන ඉමේජ් එකක් ජෙනරේට් වෙනවා. කලර් මැච් කරලා තියෙන විදිහමත් හරි ලස්සනයි. සාමාන්‍ය ඉමේජ් මේ ජෙනරේට් කරන AI ටූල් එකකට වඩා මට සාපේක්ෂව නම් හොඳයි. අපි ගත්තොත් මිඩ් ජර්නි, අයිඩියෝග්‍රෑම්, ලියනාඩෝ ඒවත් එක්ක හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙන විදිහට මේ ChatGPT කියන ටූල් එකේ ඉමේජ් ජෙනරේට් කරන්න හදලා තියෙනවා. මේක නම් ඇත්තටම ඒ ප්ලැට්ෆෝම් වලටත් වැඩිය මට සාපේක්ෂව නම් හොඳයි. අපි බලමු තව ටිකක්. ටිකක් ක්‍රියේට් වුණාට පස්සේ. හරි. සම්පූර්ණ ඉමේජ් එක ජෙනරේට් වුණා. හරි අපි කියලා තියෙන විදිහටම ලයන් රොක් එක තියෙනවා. ශ්‍රී ලංකන් ෆ්ලැග් එක තියෙනවා. ඉලොන් මස්කුයි අක්සකබගු ඉන්නවා. අපි පොඩ්ඩක් ඉමේජ් එක ක්ලික් කරමු. ඊට පස්සේ මෙතන තියෙනවා describe what you want to add, remove or replace කියලා. අපි මෙතනදී ඉලොන්ගේ මාගේ ඇඳුම් දෙක පොඩ්ඩක් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් විදිහට චේන්ජ් කරලා බලමු. අපි ඒක දීලා බලමු. අපි කිව්වේ මෙයාලගේ ඇඳුම් චේන්ජ් කරන්න කියලා ශ්‍රී ලංකාවේ ට්‍රැඩිෂනල් පීපල් ලගේ වගේ. හරි. ඊට පස්සේ අපි ඒක දීලා බලමු. ඊට පස්සේ දැන් ඒ ඉමේජ් එකේම අර විදිහට ඇඳුම් ටික චේන්ජ් කරලා දෙනවා. ඒ බලමු ඊළඟට අපිට මොන වගේ එකක් එයිද කියලා.
හරි දැන් ඉමේජ් එක ජෙනරේට් වෙමින් ඉන්නේ. අපි බලමු මොන වගේ වෙලා තියෙද කියලා එයාලා ගැන. ම්ම්. මම දුන්නේ ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් පීපල් ලගේ වගේ වෙන්න කියලා. අ, මට පේන විදිහට ඇත්තටම මේ මම බලාපොරොත්තු වුණෙත් නිකම් අ, මානවය ශිෂ්ටාචාර වලින් ඉන්න කට්ටිය වගේ ඇඳුමක් දී කියලා. හැබැයි මේ මෙතන දීලා තියෙනවා මේ අපේ නැෂනල් කිට් එක වගේ ඇඳුමක් දීලා තියෙනවා. කියන්නේ සරමක් එහෙම අන්දලා දීලා තියෙනවා. ඇත්තටම හිතුවට වැඩිය හොඳට chat GPT දැන් ලොකු අප්ඩේට් එකකින් ඉන්නවා කියලා පේනවා මේ ඉමේජ් එක බලද්දි. හරි මේ විදිහට අපිට ඕන නම් තව මේකේ වෙන්න ඕන දේවල් ඇඩ් කරගෙන අවශ්‍ය දේවල් එකතු කරගෙන අපිට හොඳ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න අනිත් AI tools වගේම දැන් chat GPT එකනොත් පුළුවන්. ඇත්තට මේ ෆීචර් එක ඇවිල්ලා ගොඩක් කල් වෙනවා. මට වීඩියෝ එකක් දාන්න හම්බුනේ නැහැ. මම ඒක ගැන වැඩි කෑගරේ නැහැ. අතන chat GPT ඉමේජ් ජෙනරේට් කරන පැත්ත ගැන. හරි. ම්, අදට වීඩියෝ එක මේ වගේ ඉවර වෙනවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාෂ් ෆිලෝ බොක්ස් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.